ආයිබෝවන් වෙනදාමෙන් අදත් ඔබ සාදරයෙන් පිළිගනිමු. දයාබර දරුදැරියනි අද ඔබට මම කියා දෙන්න යන්නේ කාව්‍ය රාගය. මේ කාව්‍ය රාගයේ විශේෂ ලක්ෂණය තමයි ගාස්වරය සහ නීස්වරය. ඒ කියන්නේ ගාන්ධාරය සහ නිෂාදය කොමලව යෙදෙනවා. හැබැයි මේ රාගයේ තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. වාදි සංවාදි කියලා ඔබ දන්නවනේ ස්වර දෙකක් තියෙනවා කියලා. ඒ වාදි සංවාදී ස්වර දෙක පාසා කියලා තමයි අපිට යෙදෙන්නේ. මේ රාගයේ තව විශේෂත්වයක් තියෙනවා කියලා මම කිව්වේ. මේකේ තියෙන විවාදී ස්වරයක්. ඒ කියන්නේ කොමල ගානී ස්වර වලට අමතරව සුද්ධ ගානී ස්වර දෙක යෙදෙනවා. බොහොම අල්ප වශයෙන් තමයි මේ විවාදී ස්වර යොදන්නේ කියලා ඔබ අහලා ඇති නේද? හොඳයි. දැන් මම ඔබට කියලා දෙනවා මේ රාගය ආරෝහණ අවරණ කොහොමද ගායනා කරන්න කියලා. සාරි ගාමා පාධා නිසා සානි ධාපා මාගා රීසා. දැන් ගානීස්වර දෙක කොමල වෙන ආකාරය ඔබට තේරෙන්නේ නැති නේද? හොඳයි, එහෙමනම් අපි මේ කොටසෙන් කොටස එකපාරක් ආරෝහණ ගායනා කරමු. පුරුදු වෙන්න බලන්න. සාරි ගා කියන්න. සාරි ගා මා ධා නිසා. නැවතත් ආරෝහණ කියන්න බෑ. සාරි ගාමා පාධා නිසා. හොඳයි, අවරෝහණ කියන්න. අහගන්න එකපාරක්. සානි දාපා කියන්න. සානි ධාපා. ඉතුරු කැල්ල මාගා රීසා කියන්න. මාගා රීසා. කියන්න මාත්‍රිකාරුණවරු. සාරි ගාමා පාධා නිසා. අවරෝහණ. සානි ධාපා මාගා රීසා. මුඛ්‍යාංගය කියලා කොටසක් තියෙනව නේද? ඒක ගායනා කරන්නේ මෙහෙම. සසරිරි ගගා මම පා කියන්න. සසරිරි ගගා මම පා. හොඳයි, එහෙමනම් මේ කාව්‍ය රාගයේ මධ්‍යලය ගීතය අපි දැන් ගායනා කරමු. තාලයේ ත්‍රිතාල නේද? ඒකේ ස්ථායි කොටස අන්තරා කොටස දෙකම සමග්‍රහයෙන් තමයි පටන් ගන්න. තබ්ලාව ගහනවා නේද? තබ්ලාවට ගායනා කරනවා නම් සමග්‍රහය මුලටමයි පටන් ගන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි මේ ගීතයේ ස්ථායි කොටස ගායනා කරමු. ඉස්සෙල්ලා මම ස්වර ටික කියලා දෙන්නම්. ඒකේ අපි දැන් මේ ගායනා කරන්නේ මේ සිංහල ගීතය. හොඳයි. සාරි ගම පා පා මා පා නි දා පා පා කියන මාත් එක්ක. සාරි ගම පා පා මා පා නි දා පා පා. දෙවෙනි පෙළිය. මා පා මා ගා రీ 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 මා ගා రీ සා කියන මාත් එක්ක. මා පා මා ගා రీ 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 මා ගා రీ සා. දැන් වචන ටික අහගන්න. සැපරිසි දිනක
ආදරින මා වැඩු කියන්න සැපරිසිදිනෙක ආදරින මා වැඩු දෙවෙනි පේලිය සොඳුරු දෙමාපිය පද වඳිමු කියන්න සොඳුරු දෙමාපිය පද වඳිමු. දැන් අපි ගායනා කරමු කාපි රාගයේ අන්තරා කොටස. මේ අන්තරා කොටසේ විශේෂත්වය ඔබට මා කල්ලාතු කිව්වා. එහෙම නැත්නම් ස්වර ටික ගායනා කරමු. විශේෂත්වය තමයි මපනිනි අන්න එතන සුද්ධනී ස්වරය දෙනවා විවාදී ස්වරයක් විදිහට. හොඳයි. එහෙමනම් ඔන්න ස්වර ටික ගායනා කරමු. මපනිනි සා 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 දා සා නී දා පා 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 කියන මාත් එක්ක මපනිනි සා 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 දා සා නී දා පා පා පා. ඊට පෙළිය අපි පෙරසේම මපා මගරි රි 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 මගරි සා කියන්නේ මපා මගරි රි 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 මගරි සා. වචන ටික සතර උගන්වන ඇදුරු තුමන් හා කියන්න සතර උගන්වන ඇදුරු තුමන් හා. ඊළඟ පේලිය කුල දෙටුවන් සෑම නීති පුදමු කියන්න කුල දෙටුවන් සෑම නීති පුදමු. හොඳයි හොඳයි. දැන් අපි එහෙමනම් මේ කාපි රාගයේ මධ්‍යලය ගීතේ මම සම්පූර්ණයෙන්ම වචන ටික කියනවා. සැපරිසිදිනෙක ආදරින මා වැඩු සොඳුරු දෙමාපිය පද වඳිමු. සතර උගන්වන ඇදුරු තුමන් හා කුල දෙටුවන් සෑම නීති පුදමු. මම මේකට තාස් දෙකක් කියන්නම්. සැපරිසිදිනෙක සසරිරි ගගමම පාපා ගමපා කොහමද සසරිරි ගගමම පාපා ගමපා කියන්න සැපරිසිදිනෙක සසරිරි ගගමම පාපා ගමපා. හරි. තවත් එකක් කියලා දෙන්නම්. සරිගරි ගම ගම පාපා ගමපා සරල එකක් කියන්න බං. සැපරිසිදිනෙක සරිගරි ගම ගම පාපා ගමපා කියන්න එපාර. සැපරිසිදිනෙක සරිගරි ගම ගම පාපා ගමපා. හොඳයි දෑබර දරුදරියනි. එහෙමනම් අපි ඒ කාපි රාගයේ එන මධ්‍යලය ගීතය දැන් අපි ත්‍රිතාලයත් එක්ක තබ්ලාවේ ත්‍රිතාලයත් එක්ක ගායනා කරමු. මම ඔබට කිව්වා සමග්‍රහය මුලට යෙදෙන්න කියලා. ඒ වගේම අන්තරා කොටසේ මපනිනි කියලා යෙදෙන තැන සුද්ධනී ස්වර දෙකක් යෙදෙනවා. ඒකට අපි වචන කියනකොටත් ඒ සැලකිල්ලෙන් ගායනා කරන්න ඕන. හොඳයි එහෙමනම් ඔන්න මම ගායනා කරනවා. බලන්න හොඳට අහගන්න ත්‍රිතාලේ. da ding ding da da ding ding da da ding ding ta ta ding ding. සැපරිසිදිනෙක ආදරින මා වැඩු සොඳුරු දෙමාපිය පද වඳිමු. මතක සැපරිසිදිනෙක ආදරින මා වැඩු සැපරිසිදිනෙක ආදරින මා වැඩු සොඳුරු දෙමාපිය පද වඳිමු. කියන්න මතක සොඳුරු දෙමාපිය
පද වඳිමු. දැන් ওই ගායනා කරේ අපි ස්ථායි කොටස. නැවතත් මාත් එක්ක තව එකපාරක් ගායනා කරන්න. සැපරිසි දිනක ආදරින මා වැඩු සොඳුරු දෙමාපිය පද වඳිමු. දැන් අපි ගායනා කරමු අන්තරා කොටස. සතර උගන්වන හැදුරු තුමන් හා සතර උගන්වන හැදුරු තුමන් හා කුල දෙටුවන් සැම නිති පුදමු. කුල දෙටුවන් සැම නිති පුදමු. දැන් මුලින් ඉඳලා මාත් එක්කම ගායනා කරන්න හොඳද? සැපරිසි දිනක ආදරින මා වැඩු සොඳුරු දෙමාපිය පද වඳිමු. සතර උගන්වන හැදුරු තුමන් හා සතර උගන්වන හැදුරු තුමන් හා කුල දෙටුවන් සැම නිති පුදමු. කුල දෙටුවන් සැම නිති පුදමු. අවාසන්ද මියුසික් ඇකඩමි YouTube channel සමග සම්බන්ධ වුණාට තෙරුවන් සරණයි.